හායි good morning සුබ දවසක්. ඔන්න දැන් වෙලාව උදේ 6:12යි. හිරු හෙමින් හෙමින් මුදුන් වෙන හෝරාවේ මමයි අපේ සුද්ද මල්ලි දෙන්නා එක්ක එකතු වෙලා හෙමින් හෙමින් මේ යන්නේ අපේ හේනටයි. ඔන්න මේ තියෙන්නේ කුඹුර මැදින් අපේ හේනට යන පාරයි. දැන් නම් මාර විදියට පොළවේ පින්න. ඒ වගේම තමයි පහුගිය දවස්වල වැහි කාලේ මේ පාරේ යනවා කියන්නේ ඕන්නේ අම්බෝ මාර විදියට මඩ වෙලා තිබුණේ. දැන් නම් ඉර පායනවා කියන්නේ ලොකු සැනසීමක් කකුල් දෙකට. ඒ තරම් කකුල් දෙක තුවාල වෙලයි තිබුණේ. ඔන්න මේ තියෙන්නේ අපේ හේන. ඔන්න ගොයන් කෑල්ලත් එක්කම පේන්නේ අපේ හේන. ඒ වගේම කැලෙන් වට වෙලා තමයි හේන තියෙන්නේ. ඔන්න මම සුපුරුදු පරිදි සුද්ද මල්ලිව මගින් තියලා හැමදාම උදෙන්ම දුවගෙන එනවා ලස්සන තැනක් බලන්න. ඔන්න බලන්නේ ලස්සන තැන කොහොමද කියලා. මං හරිම ආදරය කරන කුරුල්ලෙක්. ඒ කුරුල්ලා කවුද කියලා ඔයාලා කියන්න බලන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි දෙන්න දැන් හෙමින් හෙමින් හේන මැදින් පැල ළඟට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි ඉක්මනින්ම පැල ළඟට ඇවිල්ලා ඔන්න මම පැලගොඩ නගින්නයි ලෑස්ති වෙන්නේ. පැල උඩට ඇංගාම මාරම ලස්සනයි. මුළු හේනම යායට පේනවා. හේන් ගොඩාක් මේ පැත්තේ වගා කරලා තියෙනවා. මාරම ලස්සනට පැල උඩට පේනවා.
ඔන්න අපි දෙන්න පැලෙන් බිමට බැහැලා ඔන්න දැන් යන්න ලෑස්ති වෙන්නේ. බඩේරඟු කරල් ටිකක් අරගෙන එන්න. අපි දෙන්න ගෙදරින් එද්දි බඩේරඟු තම්බන්න පුළුවන් භාජනයකුත් අරගෙනයි ආවේ. ඔන්න ඊට කලින් බඩේරඟු කරල් ටිකක් කඩන් එන්න ඕනේ. අපේ හේනට පිටිපස්සේ යන ඔයක් ඔන්න ඒ ඔයට බැහැලා බඩේරඟු තම්මන්න වතුර එකක් අරගෙන එන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න අපේ සුද්ද මල්ලි බඩේරඟු හේන මැදට ගිහිල්ලා බඩේරඟු ටිකක් කඩන් ආවා. අපි දැන් ඒ ටික තම්බ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් ඒ ටික ලිප උඩින් තියලා තම්බ ගන්න තමයි සූදානම් වෙන්නේ. වතුර ටිකක් දාලා ඔයාලත් මේ වගේ ජීවිතයක් අත්විඳපු කෙනෙක් හෝ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.